අද කතා කරමු ඇමරිකාවල හදපු සෝෂල් මීඩියා අධිරාජධානිය ගැන. මේකට සම්බන්ධ වෙන පොඩි වීඩියෝ එකක් මම කලිනුත් අප්ලෝඩ් කරා. අද ඒක ගැන පොඩ්ඩක් ඩීප්ලි කතා කරමු. ඉතින් කලින් වීඩියෝ එකේදී කිව්වා වගේම WhatsApp, Insta, YouTube, ඊට පස්සේ Snapchat, X ඔය හැම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකේම අයිතිකාරයා ඇමරිකාව. ඉතින් මේක අවුල්ද? ඇත්තටම මේක පොඩි අවුලක් තියෙනවා. ඒ අවුල තමයි අපි සෝෂල් මීඩියා පාවිච්චි කරනවා කියන්නේ අපි අපේ ෆෝන් එකේ තියෙන කැමරා ඇක්සස් එක, මයික්‍රොෆෝන් ඇක්සස් එක, ඊට පස්සේ ලොකේෂන් ඇක්සස් එක ඔය හැමදේම මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකට දෙනවා. ඉතින් එතකොට මේ සෝෂල් මීඩියා හරහා ඒගොල්ලන්ට බැරිද අපිව ට්‍රැක් කරන්න? අනිවාර්යයෙන්ම පුළුවන්. සෝෂල් මීඩියා හරහා අපිව ට්‍රැක් කරේ නැත්නම් කොහොමද මේ ඇල්ගොරිතම් මෙච්චර හොඳට අපි කැමති දේවල්ම අපිට දෙන්නේ? අපි කැමති පාටය ගොල්ලො දන්නවා, අපි කැමති දේවල්, අපි අකමැති දේවල්, අපි ෆෝන් එකේ වැඩිපුරම ටච් කරන්නේ කොයි තැන්වලද, අපි ෆෝන් එකත් එක්ක කොච්චර එන්ගේජ් වෙනවද, අපි ඩේ ටු ඩේ කරන දේවල් මේගොල්ලෝ මේ හැමදේම ට්‍රැක් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොහොමද මේ ඇල්ගොරිතම් එක මෙච්චරම අපි කැමති දේවල්ම අපිට සජෙස්ට් කරන්නේ? මේගොල්ලෝ මෙහෙම ට්‍රැක් කරන්නේ ඇත්තටම මේ අපි කැමති දේවල්ම අපිට පෙන්වන්න විතරක්ද? එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? සමහර විට අපි කවදාහරි ලොකු තැනකට ඇවිල්ලා අපි ඇමරිකාවත් එක්ක ගේම් ඉල්ලනවා. ඒවත් නැත්නම් අපේ රට ඇමරිකාවත් එක්ක යුද්ධෙට යනවා. එතකොට මොකද වෙන්නේ? අපි හැමෝගෙම ගොඩක් data ඒගොල්ලෝ ගාව තියෙනවා නම්, අපි හිතන පතන විදිය ඒගොල්ලෝ දන්නවා නම් එතනදී මොකද්ද වෙන්නේ? ඉතින් මේක ගැන කතා කරලා මට මතක් වෙනවා එක්තරා TV series එකක්. ඒ TV series එකේ නම තමයි අසුරන්. ඉතින් ඒක යන්නේ මෙන්න මේ වගේම scene එකක් තමයි. අනිවාර්යයෙන්ම ඒ TV series එකත් බලන්න. ඉතින් කලින් කිව්වා වගේම මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ කොච්චර සංකීර්ණද කියනවා නම් මේ ප්‍රශ්නේ මීට කලින් අවබෝධ කරගත්ත කට්ටියක් තමයි චීනේ, ඉරානය වගේ රටවල්. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ඒගොල්ලොන්ගේම OS, ඒගොල්ලොන්ගේම සිස්ටම්, මේ වගේම ඒගොල්ලොන්ගේම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්. ඉතින් අපි වගේ රටකට ඇමරිකාවත් එක්ක කවදාවත් ගේමට යන්න බැරි මෙන්න මේ වගේ සෙන්සිටිව් දේවල් ඒගොල්ලෝ ගාව තියෙන හින්දා. ඉතින් මේ වගේ දේවල් ගැන දැනුවත් වෙන්න, මේ වගේ දේවල් දිගටම ස්ටඩි කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම DI එක ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. බයි බයි.